ඔබ දන්නවද ලෝකයේ තියෙන භයානකම වෛරස් එකක් තමයි ජල භීතිකාව. මේ වීඩියෝවේ ඉන්න පුද්ගලයා වතුරට මේ තරම් බය වෙන්නේ ඇයි කියලා ඔබ දන්නවද? මේකට කියන්නේ හයිඩ්‍රොෆෝබියාව කියලා. මේක ජල භීතිකාවේ අවසාන සහ දරුණුම ලක්ෂණය. මේ වෛරසය ඔබේ ශරීරයට ඇතුළු වුණාම කොඳු ඇට පෙළ හරහා මොළයට යනකම්ම කිසිම රෝග ලක්ෂණයක් පෙන්눔 කරන්නේ නැහැ. මොළයට ගියාට පස්සෙත් මුලින්ම එන්නේ සාමාන්‍ය උණ සහ හිසරදේ වගේ ලක්ෂණ. නමුත් ඊළඟ පියවරේදී වතුර දකිද්දි විතරක් නෙවෙයි හුළඟ ඇඟේ වදිද්දි පවා රෝගියා බිය වෙන්න පටන් ගන්නවා. වෛරසය මුලයට ගියාම කරන්නේ යමක් ගිලීම කියන එක ඉතාමත් වේදනාකාරී දෙයක් කියලා ඔබේ මොළයට ඒත්තු ගැන්වීමයි. මොකද මේ වෛරසය ජීවත් වෙන්නේ ඔබේ කැලවලේ. ඔබ වතුර බිව්වොත් කැල සමග වෛරසය බඩට යන නිසා වෛරසය කරන්නේ ඔබව වතුරට බය කරවන එකයි. අපි හිතන්නේ බල්ලෝ හැපුවොත් විතරයි ජල භීතිකාව හැදෙන්නේ කියලා. නමුත් ඉන්දියාවේ නොයිඩාවල කාන්තාවකට ජලභීතිකාව වැළඳුනේ ජලභීතිකාව වැළඳුණු ගවයෙකුගේ අමුවෙන් දොවාගත් කිරිපානය කිරීම නිසායි. මේක ඔබව බය කරන්න කියන දෙයක් නෙවෙයි. දැනුවත් වෙලා ආරක්ෂිතව ඉන්න කියන පණිවිඩයක්. මේ ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න, ඔබ දන්න කරන අයට ෂෙයා කරන්න, තවත් මෙවැනි දේ දැනගන්න අපිව ෆලෝ කරන්න.